වාර්තා සඳහන් කළේ තත්පර කිහිපයක් පැනි කෙටි කාලයක් තුළ ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි. දේශ සීමාව ආසන්නයෙන් ගලා යන බොත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබෙනවා. ප්‍රදේශයේ ඇති වූ භූකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස කරනවා. ගංවතුර තත්ත්වයේ හේතුවෙන් බොත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශ සීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. ඔබ මේ දකින්නේ එම අවස්ථාවේ CCTV දර්ශන පෙළක්. සිද්ධිය ඇතිව තිබෙන හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. එම පුවත නැවතත් චීන සහ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ පිහිටි නේපාලයේ රස්වා ප්‍රදේශයට හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ තත්පර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වයේ හේතුවෙන් මෙවන විට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි. දේශසීමා වාසන්නයෙන් ගලා යන බොත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබෙනවා. ප්‍රදේශයේ ඇති වූ භූකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස කරනවා. ගංවතුර තත්ත්වයේ හේතුවෙන් බොත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශ සීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් ඇතිව තිබෙන හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.